කැත වහන්නත් බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්නත් තමයි සාමාන්‍යයෙන් ට්විල් ටේප් ගන්න. මේ තියෙන ට්විල් ටේප් එක. දැන් ඔයගොල්ලෝ දන්නවද ට්විල් ටේප් කියන්නේ මොකක්ද කියලා? සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ටී-ෂර්ට් විකුණන කට්ටිය ටී-ෂර්ට් එකේ පිටිපස්සේ මෙතන මේ කොළ එක පිටිපස්සේ එතන මහලා එනකොට නිකන් හරි අපිලිවලයි වගේ. අන්නේ අපිලිවල එක වහන්න තමයි සාමාන්‍යයෙන් ට්විල් ටේප් භාවිතා කරන්නේ. මේක කොටන් එකක්. මේකේ මැටීරියල් කොටන් එන්නේ අඟල් භාගෙ. මේ තියෙන්නේ අඟල් භාගයක විත් එකක් මෙතන එන්නේ කොටන් එකක්. එතකොට මේක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ ටී-ෂර්ට් එක කවර් කරන්න. ඒකෙන් ඔයගොල්ලන්ට ලැබෙන වාසි කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලා එන මහලා තියෙන ටී-ෂර්ට් එකේ ෆිනිෂින් එක හරිම ලස්සනට එනවා. හරිම ලස්සන ෆිනිෂින් එකක් තමයි මේ ට්විල් ටේප් එකක් ගහන එකෙන් වෙන්නේ. ඊට අමතරව තව දෙයක් වෙනවා. ඒක තමයි මේ තියෙන ඔයාලගේ බ්‍රෑන්ඩ් එක. දැන් මේ ගහලා තියෙන අපේ කස්ටමර් කෙනෙක්ගේ බ්‍රෑන්ඩ් නේම් එකක්. මේ බ්‍රෑන්ඩ් එක ඔයාලගේ ටී-ෂර්ට් එකේ ඔයාලා ගහලා යවනවා. ලේබල් එකක් වගේම මේකත් බ්‍රෑන්ඩ් එක ගහලා යවනවා. මේකත් එක කියා ලේබල් එකක් විතරක් ගහලා දුන්නාම ටී-ෂර්ට් එක හොඳටම හොඳයි ලස්සනයි. ඉතින් කැත වහන්නත් බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්නත් තමයි සාමාන්‍යයෙන් ට්විල් ටේප් ගන්න. අපි ගාව තියෙනවා සුදුයි කළුයි වර්ග දෙකේම ට්විල් ටේප් සිංගල් කලර් print එකක් එක්ක ගන්න පුළුවන් ඔයාලට. ඒ කියන්නේ එක පාටකින් print කරලා ගන්න පුළුවන්. සුදු හෝ කළු තමයි බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. මේ තියෙන්නේ අපි ඉදිරිය කරපු සුදු එකක්. මේ තියෙන්නේ මේක අඟල් භාගයක් තමයි තියෙන්නේ. මොකුත් නවන්නේ කරන්නේ මොකුත් නැතුව මේක එකපාරම අහන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ තිරේ පෙන්නන අපේ WhatsApp අංකයට කතා කරන්න. මේ වගේ තව තව විස්තර දැනගන්න අපේ YouTube channel එක follow කරලා තියාගන්න.